ආයුබෝවන් එච්චන් ග්‍රෆික් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයගොල්ලෝ එක්ක ඇවිල්ලා ඉන්නේ 5 වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද හරියටම 5 එකේ account එකක් හදාගන්නේ කියලා. අද කතා කරන්න තියෙන්නේ කොහොමද හරියටම gig එකක් හදාගන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකේදී හම්බෙමු. හරි අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද Fiverr එකේ gig එකක් නිවැරදිව හදාගන්නේ කියලා. ඊට කලින් අපිට ප්‍රොෆයිල් එක හදද්දී මේ යම්කිසි ස්ථානයක් මග ඇරුණා. අපි එක්ක ගන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා ෆ්‍රීලාන්සර් ප්‍රොෆයිල් කියලා එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන add your experience කියලා බටන් එකක් එනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපේ විස්තර තමයි මේකට දෙන්න ඕනේ. අපි මුලින්ම මේකට about එකක් add කරගමු. ඒ කියන්නේ මේකෙදි කරන්න ඕනේ ඔයාලා දැන් logo design ඒව නෙවෙයිනේ කරන්නේ. ඔයාලා තියෙන දක්ෂතාවය අනුව ඔයාලා වෙන පැත්තේ හොරගන්න. මේකට ඔයාලා ගැන දෙන්න ඕන about එකක්. මං කියවත් දැන් මම logo design කරනවා. මම මේකේ t-shirt design තමයි වැඩිපුර කරන්නේ. ඒකින්ද මම about එකක් හදාගත්ත කලින්ම මෙන්න මේ වගේ පොඩි ලස්සනට කියවන කෙනාට නිකන් පැහැදිලි වෙන්න about එකක් හදාගන්න. ඒක ඔයාලා කරන දේත් එක්ක වෙනස් වෙනවා about එක. මම ඒ about එක මෙතෙන්ට දෙනවා. ඊළඟ මෙතන save changes දෙනවා. හරි about එක add වුණා. ඊට පස්සේ අපේ work experience ඉල්ලනවා. අපි මේ දෙක add නොකරමු. අපේ skills expertise and work experience add නොකර එතන certification කියන එක click කරලා අපේ certificate තියෙනවා නම් add කරන්න තියෙන්නේ. මම මේකට දෙනවා ඔයාලට හම්බෙච්ච certificate තියෙනවා නම් ඒව දාන්න. මේක හම්බුණා 2025 දී එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඒ වගේ ටිකක් ඇඩ් කරගෙන මෙතන add title කියන එක දෙන්න. add title දීලා අපි දෙන්න ඕන ඔයාලා කරන පැත්ත අනුව ඒක වෙනස් වෙනවා. හරි ඒක දීලා ඇඩ් කරගත්තා. දැන් අපිට ඊළඟට තියෙන ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරගන්න. ඒ ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරන්නට කලින් අපි ප්‍රොෆයිල් පික්චර් එක CEO කරන්න ඕන. ඒක කරන හැටි මම ඉදිරියේදී කියලා දෙන්නම් කොහොමද CEO කරන්නේ කියලා. හරි අපිට ප්‍රොෆයිල් පික්චර් එක ඉල්ලනවා. අපි මේක මෙහෙමම තියෙද්දි වෙනම ටැබ් එකක් ඔන් කරගෙන Fiverr එක ඔන් කරගමු. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ප්‍රොෆයිල් පික්චර් එක CEO කරන්නේ කියලා. මුලින්ම ඔයාලා මෙතන මේ බය කෙනෙක් විදියට යන්න. ඔයාලගේ account එකෙන් උනක් කමන්නේ. මෙතන බය කෙනෙක් විදියට ගිහිල්ලා මෙතන search කරන්න. දැන් අපි මම කරන t-shirt design නේ. ඒ වගේ මම දැන් ඔයා කරන පැත්ත මේක මේ තියෙනෝනේ කට්ටිය කලින් කරලා. ඒ වගේ මේ සර්ච් කරගන්න. දැන් මම t-shirt design නිසා මම t-shirt design මේවා කරා. ඊට පස්සේ මේ t-shirt design වල බලන්න දැන් මේ වගේ t-shirt තියෙනවා. දැන් මේ දාපු කට්ටිය තමයි ඉන්නේ. මේ gig add කරපු කට්ටියගේ මේ gig වලට යන්න. මේ gig වලට ගිහිල්ලා තියෙන gig 5ක් විතර ගන්න. ඒ ටික අරන් මෙන්න මේ title එක copy කරගන්න. මේ gig එකේ title එක copy කරගෙන ඔයාලා notepad එකේ මේක add කරගන්න. හරි. ඊට පස්සේ මෙයාගේ ඒක add කරගත්තට පස්සේ තව එක්කෙනෙක්ගේ එකකට යන්න. මම මෙයාගේ එකත් add කරගන්නවා. ඒ විදිහට. මෙහෙම add කරගන්නවා ලේසි. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඒ වගේ 5ක් විතර ඇඩ් කරගන්න කියලා. ඔයාලා කරන කැටගරි එක අනුව ඒක වෙනස් වෙනවා. ඔයාලා කරන කැටගරි එක සර්ච් කරලා logo design නම් logo design
මෙහෙම සර්ච් කරලා මේ විදිහට ඇඩ් කරගන්න. තරයි මම තව එකක් ඇඩ් කරගන්නවා. හරි. දැන් අපි ඒ ටික ඇඩ් කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක සීයු කරන්න කියලා. ඔයාලා තෝරගත්ත ෆොටෝ එක ඔන් කරගන්න ඉලස්ට්‍රේටර් හරි ෆොටෝෂොප් හරි ෆයිල් දෙකෙන් එකකින්. ඊට පස්සේ මේකේ ෆයිල් කියන එක උඩ ඔබලා ෆයිල් ඉන්ෆෝ දෙන්න. ෆයිල් ඉන්ෆෝ දීලා මෙතන පෙන්නනවා ඩීටේල්ස්. අපි අර කොපි කරගත්තේ ඒ ටික අරන් මෙතන අපි අපේ මේ පහ එකතු කරලා ටයිටල් එකක් හදාගන්න ඕන. අපිටම ආවේනික එක මම එහෙම එකක් හදාගත්තා. ඔයාලා මේකේ තියෙන වැඩිපුරම තියෙන වචන වගේ අරන් ඔයාලට කැමති විදියක මෙන්න මේ වගේ I will create කියන එක දැන් බලන්න මේ I will කියන එක හැම එකම තියෙනවා. ඒක මේ Fiverr එකෙන් දෙන එකක්. අපේ එතකොට මේ ටික මෙහෙම හදාගෙන මේ වගේ එකක් හදාගන්න ඕන. අපේ කියලා එක. ඒක කොපි කරලා දෙන්න ඕන. මෙන්න මෙතන මේ author කියලා තියෙන උඩම ටයිටල් එක වගේ ඉල්ලන්නේ. අන්න ඒකට දෙන්න. ඊට පස්සේ මෙතන author title කියලා තියෙනවා. ඒකටත් අර අපි හදාගත්ත එක දෙන්න. ඊට පස්සේ මෙතන රේටින් 5ම දීලා description writer කියන එකටත් ඒක දෙන්න. දීලා ඊට පස්සේ අපි අර කොපි කරගත්තන් ටයිටල් 5ක් ඒ ටයිටල් 5 මෙන්න මේවයි description වලට දෙන්න. මේ description දීලා ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. ඔන්න ඔහමයි ප්‍රොෆයිල් එකක් සීයු කරන්නේ. දැන් මේක මම ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් විදිහට සේව් කරගෙන එක්ස්පෝර්ට් දීලා ෆොටෝ එකක් විදිහට සේව් කරගන්නවා. මෙහෙම කරාම අපේ රෑන්කින් වලට ගොඩක් බලපානවා ඒක. ඊට පස්සේ ඒක අතනින් ඇඩ් කරනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපි ප්‍රොෆයිල් පික්චර් එකක් හරි ෆොටෝ එකක් හරි සීයු කරන්නේ. හරි. දැන් ඒක දීලා මෙතනින් continue දෙන්න. මෙතන skills and expertise ඉල්ලනවා. මම මේක famous portrait illustration දීලා ඇඩ් කරගන්නවා. කරලා continue දෙනවා. මෙතන මේ විදිහට ඉල්ලනවා. අපි ටීම් එකක් විදියට නම් කරන්නේ මේ yes කියන එක දෙන්න. ටීම් එකක් විදියට නේ අපි තනියෙන් නම් කරන්නේ no කියන එක දෙන්න. දීලා add links optional ඒක මම ඇඩ් කරන්නේ හරි මේ වගේ එකක් එනවා. මෙතන maybe later දෙන්න. හරි. දැන් තමයි අපිට gig එකක් ඇඩ් කරගන්න තියෙන්නේ. අපි ප්‍රොෆයිල් පික්චර් එක නිවැරදිව ප්‍රොෆයිල් එක ඇඩ් කරගෙන ඉවරයි. දැන් අපි gig එකක් හදාගන්න ඕන. දැන් gig එකක් හදාගනිද්දිත් මම අර ඔයාලට කිව්වා වගේ gig title එකක්. ඒ කියන්නේ අපි අර ෆොටෝ එක සීයු කරද්දි හදාගත්තනේ අපේම කියලා title එක. අන්න ඒක දෙන්න ඕන මෙතෙන්ට. මෙතන I will කෑල්ල නැතුව අනිත් ටික copy කරලා මෙතෙන්ට දෙන්න. හරි. අපිට මේක වචන 80කට අඩුවෙන් තමයි එන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි මේව එකක් දෙන්න. වැඩි ලොකු කෑලි දාන්න යන්න එපා. මෙතන just perfect කියලා එන විදියට ඒක දෙන්න. ඊට පස්සේ අපි කරන කැටගරි එක දෙන්න ඕන. මම මෙතන graphic and design නේ. ඒක දෙනවා. ඔයාලා කරන්නේ බලන්න මෙතන ඇති. ඒක දීලා මෙතනින් sub categories තියෙනවා. ඒකෙන් තෝරන්න ඕන. මෙතන t-shirt design කියලා නෑ මට හිතෙන්නේ. මම මෙතන illustration කියලා දෙනවා. vector art style එක දීලා theme එක ඒක ඔයාලා කරන කැටගරි අනුව මේ වෙනස් වෙනවා.
ඔයාලා කරන දේවල් අනුව මේ ටික පුරව ගන්න. හරි. ඊට පස්සේ මෙතන positive keywords. ඒ කියන්නේ අපි කරන්නේ t-shirt design නම් ඒ වගේ දෙන්න ඕන tag 5ක්. මෙතන දෙනවා t-shirt design. අපි search කරාම මේ gig එක පෙන්වන්න විදියට දාන්න ඕන. දැන් t-shirt design buyers ලැබිලා search කරනවා t-shirt design කියලා. එතකොට අපේ gig එක පෙන්වන විදියට අපි ඒක හදා ගන්න ඕනේ. අර YouTube එකේ keyword add කරනවා වගේ තමයි මේක. ඊට පස්සේ custom design. Business design. Company t-shirt. Custom t-shirt design. කියලා පහයි දෙන්න පුළුවන්. ඒ පහ දීලා මෙතනින් save and continue දෙන්න. මෙතන එක දිග වැඩිලු. අපි මම මේක 4ක් දෙනවා. හරි. දැන් අපේ overview එක හරි. gig එකක් add කරද්දී පළවෙනි එක තමයි overview එක. ඊට පස්සේ තමයි අපේ pricing list එක. මේක තමයි අපිට වටිනම දේ. දැන් ඔයාලා new seller කෙනෙක් විදිහටනේ වැඩ කරන්නේ. එතකොට මම මේක recommend කරන්නේ පුළුවන් තරම් අඩු ගණන් වලට දෙන්න ඕන. මොකද new seller අපිට පුළුවන් level 1 level 2 top rated seller කෙනෙක් වුණාම අපිට පුළුවන් වැඩිපුර ගණන් වලට අපිට පුළුවන් design ඒගොල්ලන්ට දෙන්න. ඒ මම recommend කරන්නේ new seller කෙනෙක් වුණාම පුළුවන් තරම් අඩුම ගණන් වලට දෙන්න ඕන. මොකද අපිට order ගන්න ඕන නිසා. මෙතනින් ඔයාලට name viewer package දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ basic standard premium කියලාම දෙන්න පුළුවන්. නැත්තම් ඔයාලට පුළුවන් silver gold platinum මොනවම දෙන්න ඔයාලගේ නමක්. මම මේ ටිකම දෙනවා. ඔයාලට කැමති විදිහක ඒක ඇඩ් කරගන්න. basic standard premium. හරි. ඒ ටික ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට ඇඩ් කරගන්න. මේ ටික ඇඩ් කරන්නට කලින් අපි මෙතන දෙන්න ඕන දැන් අපි කරන දේ අනුව මෙන්න මේව වෙනස් වෙනවා. අපි කරන දේවල් අනුව අපේ කියන්නේ තෝරගන්න පැත්ත අනුව මේ ටික වෙනස් වෙනවා. අපේ මේ බේසික් පැකේජ් එක. බේසික් පැකේජ් එකට අපි දෙන්නේ මොනවද කියලා මෙතන ටික් දාන්න ඕන. source file එක, high resolution, background scene, color. මේ තුන මන් දෙන්නේ. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් පැකේජ් එකට මේ හතරම දෙන්න වෙනවා කොහොමත්. ඒ හතරම දීලා මම ස්ටෑන්ඩඩ් පැකේජ් එකට commercial shipping දෙනවා. මේ ප්‍රීමියම් පැක් එකට සේරම දෙන්න. ඔයාලගේ එන එකට ඊට පස්සේ මෙතන අඩුම ගාන මම රෙකමන්ඩ් කරන්නේ මේක බේසික් පැකේජ් එක $5යි. මේක 10යි. මේක 15යි. ප්‍රීමියම් එක. මම දෙන්න කියලා. ඊට පස්සේ මෙතන රිවිෂන් අනිවාර්යෙන් මේක අන්ලිමිටඩ් දෙන්න. මොකද new seller කෙනෙක් නිසා මේකේ රිවිෂන් එක අන්ලිමිටඩ් දෙන්න ඕන. රිවිෂන් කියන්නේ අපි එකක් හැදුවට පස්සේ ඒක seller බයර්ට හරියන්නේ නැත්නම් අපිට කියලා හදව ගන්න වාර ගන්න. ඒක අන්ලිමිටඩ් දෙන්න වෙනවා. මොකද නැත්නම් අපිට මේ order හම්බෙන්නේ නැති වෙනවා මුල් ටිකේ. ඊට පස්සේ මේ figures දෙන්න ඕන එකයි. එක දෙන්න සෙරටම. ඩිලිවරි ටයිම් එක 1 day දවසක් ඇතුළත ඩිලිවරි කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. මොකද new seller කෙනෙක් වුණාම. දැන් මේක ඩිස්ක්‍රයිබ් කරන්න ඕන මොනවද අපි දෙන්නේ කියලා. එතකොට මේකේ හරි දාපු ඒවා දැන් source file අපි හරි දැම්මා. ඒක නිසා ඒක මෙතෙන්ට දීලා ධන ලකුණ දීලා high resolution දුන්නා. අපේ basic package එකට දීපු ඒවා ගැන දැන් මේක මෙතන දාන්න තියෙන්නේ. background scene දුන්නා. ඊට පස්සේ color එක දුන්නා.
අපි ඊට පස්සේ මෙතනින් දාගමු unlimited revisions කියලා. unlimited revisions කියලා. ඊට පස්සේ මේ standard package එකට අපි ලේසි අපි දාගන්න basic package එකේ මම තියෙනවා ධන දීලා අපි වැඩිපුර දැම්මේ shipping කියන එක විතරයි. shipping මෙතන unlimited division කියලා අපව ඇඩ් කරගත්තත් කමක් නැහැ. ඒතර නැත්තම් පොඩි වගේ වෙනෝනේ. ඇඩ් කරගන්න. ඊට පස්සේ මේකට දෙන්න standard package දීලා standard package එකට අමතරව අපි දෙන්නේ full body commercial use එකයි. standard package එකයි commercial use එකයි. ඒක දාලා අපි unlimited revision දෙනවා කියලා කියනවා. හරි. මෙතනින් අපිට මොකද additional ඒවා දෙන්න විදියක් නැහැ. මොකද අපි දාලා තියෙන අඩුම ගාණ. එතකොට අපිට additional මොකද දෙන්න විදියක් නැහැ. හරි. මේ pricing එක එතනින් මේ විදියට මේව කරගන්න. අපිට දැන් තියෙන්නේ දැන් overview එක add කරා, pricing එක add කරා. දැන් තියෙන්නේ description and fact කියන එක add කරගන්න. දැන් මේකෙත් තමයි අපිට gig එකකදී යට පෙන්නන්නේ මේකේ මොනවද තියෙන විස්තර. අපි මොනවද ඒ කියන්නේ බයයට පෙන්නන විස්තර තමයි මේකේ දෙන්න ඕන. මම description එකකට කලින් හදාගත්තා. මෙන්න මේ වගේ ඔයාලා දෙන එක ගැන description එක හදාගන්න. ඔයාලගේ category එක අනුව description එක හදාගන්න. හදාගෙන මේක 1200ට අඩු වෙන්න ඕන වචන. දැන් මේක 1100ක් තියෙනවා. ඒ වගේ ඔයාලගේ ගැන ඒක එතකොට අපි දෙන්න ඕන මෙතන මේ ෆයිල් ෆෝමැට්. අපි දෙන්නේ මොන ෆයිල් ෆෝමැට්ස් වලින්ද? අපේ Illustrator, SVG එහෙම දෙනවනේ. ඒ වැට් කරගන්න ඕන. මෙතනින් එඩිට් කරන්න පුළුවන් මේවා bold දීලා highlight කරලා ඒ වගේ එඩිට් කරලා. හරි. ඒකත් ඇඩ් කරා. දැන් save and continue දෙන්න. මෙතන කියනවා description contains use of terms design. මෙතන design කියන වචනේ වැඩිපුර වැදිලා තියෙනවලු. දැන් බලන්න design කියන වචනේ අයින් කරන් පුළුවන් තැන් වලින් ටිකක් අඩු කරන්න. t-shirt design මේ වගේ වලට එහෙම වචනයක් කිව්වොත් ඒ කියන වචනේ ටික අඩු කරන්න. ඒත් වැඩි කියනවා. ඔයාලා මං කරන විදිහටම කරන්න. එතකොට මම වෙන account එකක් තියෙනවා මගේ freelancing කරන freelancing Fiverr freelancing කියන Fiverrම තමයි. එහෙම කරන account එකකුත් තියෙනවා. මං අත්දැකීම් තියෙනවා. මෙහෙම කරාම තමයි ranking වල උඩට ඇවිල්ලා පළවෙනි order එක ඉස්සෙල්ලම ගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම දුන්නොත් අපි මේක ආපහු කොපි කරගෙන මෙතනින් ඩිලීට් කරලා ආපහු දෙන්න. ආපහු දීලා මෙතන save and continue දෙන්න. එතකොට ගොඩක් වෙලාවට හරියනවා. දැක්කනේ අර කලින් ඒකම දුන්නම කිව්ව ඩිසයින් කියන එක වැඩි කියලා. ඒක කොපි කරලා වෙනස් කරලා දුන්නම හරි ගියා. හරි. දැන් මේකෙදි කරන් තියෙන requirements. දැන් අපි buyer කෙනෙක්ගෙන් order එකක් ගනිද්දි අපි අහන්න ඕන මොනවද අපිට ඕන requirements කියලා. ඒ කියන්නේ අපි
මොනවද ඉල්ලන්නේ කියලා අහන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඩිසයින් එකක් කරනවා නම් අපිට යාගේ විස්තර ඕනනේ. අන්න ඒ වගේ අපි මොනවද ඉල්ලන්න ඕන විස්තර කියලා තමයි අහන්නේ. මම මේකට ගොඩක් කලාට ගත්තේ chat GPT එකෙන් ඉල්ල ගන්න පුළුවන්. නැත්තම් මගේ කලින් ගිග් එක එකක් තියෙනවා මම ඒක දෙනවා. ඒ වගේ ඔයාලා එකක් හදාගන්න. ඒක දීලා මෙතන add question කියන එක දෙන්න. add දෙන්න. හරි. ඊට පස්සේ requirements කොටසත් ඉවරයි. දැන් තමයි gallery කියන්නේ. අපේ gig එක ප්‍රධානම ඒ කියන්නේ මෙන්න මේ වගේ පෙන්නන photos තමයි ඔය gallery එකට thumbnail වගේ add කරන්න ඕනේ. මේ add කරන photos තුත් අපි අර වගේ CU කරගන්න ඕන. දැන් ඔයාලා කරපු design තමයි මේකට add කරන්න ඕනේ. 3ක් add කරන්න පුළුවන්. දැන් මම 3ක් තෝරගෙන තියෙන්නේ. එකක් මේක මේ t-shirt design. මම කරපු t-shirt design තමයි මේවා. අපි අර විදියටම CU කරගන්න ඕන. දැන් මම ඔයාලට කියලා දුන්න කොහොමද CU කරන්නේ කියලා. ඒ විදියට CU කරන්න ඕන. මේක මෙහෙම දීලා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක නිකන් පිස්සු වැඩක් වගේ. නෑ එහෙම වෙන්නේ නෑ. මේකෙන් තමයි අපේ රෑන්කින් වලට බලපාන්නේ ගොඩක්ම. අපේ මේ ෆයිල් එකේ මේ එක එතකොට වැඩි වෙනවා. ඒ කියන්නේ CU වෙනවා. ඒකත් හරි. මේ විදියට ඔයාලා ගන්න 3ක්ම ඇඩ් කරන්න පුළුවන් තරම් ලස්සනට. ඒ කියන්නේ බයගේ හිත ඇදිලා යන විදියට ඒක පුළුවන් තරම් හදන්න. කොයි වෙලාවකවත් කැත ඒව දෙන්න එපා. මොකද ඒ ගිග් එකෙන් තමයි බය කෙනෙක් අපිට ඕඩර් එකක් දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒක හින්දා අපි හරියටම කරන්න ඕන ප්‍රධානම සාධකය තමයි මේ ගිග් එක කියන්නේ. මේ 3ම CU කරගන්න ඕනේ විදියට. ඔයාලට Illustrator, Photoshop නැත්තම් Windows වලට crack version දාගන්න පුළුවන්. ඕන තරම් මම recommend කරනවා Get into PC කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් දාගන්න crack version. Windows ලගේ Mac වලට නම් crack version දාන්න යන්න එපා. මොකද Mac එකෙන් පිටින්ම ඉවර වෙනවා. Mac වලට crack version දැම්ම කියන්නේ Mac M2 එකක් වගේ නම් සේරම පිටින් Mac එක පිටින්ම ආපහු හදන්න බැරි වෙන ගානටම නැති වෙනවා. දැන් මේ මගේ යන්නේ මේ paid version එකක් Adobe Illustrator 2026. එයාගේ ඔයාලට නැත්තම් මේ අහල පහල තියෙන communication shop එකකට ගිහිල්ලා මේ ෆොටෝ ටික CEO කරලා දෙන්න කිව්වොත් එයා ඒක කරලා දෙවි. දැන් මේක මේ විදියට save කර ගන්නවා. මේකට first කියලා දෙනවා. first gig ඒ විදිහට මේක සේව් කරගන්න. ඔයාලා කරපු ඩිසයින් හොඳට කරලා තියෙන බව පේන්න කරපු ඩිසයින්ස් ටිකක් දාන්න මේක. ඔයාලා කරන කැටගරි එක අනුව gig මේක අපිට මේ නිව්සෙලර් කෙනෙක් විදියට යද්දි දෙන්න පුළුවන් ගිග් 3යි. ඒ ගිග් 3 අපි ඒ විදියට පිළිවෙලට දාගමු. හරි. ඊට පස්සේ මේක මෙහෙම ඇඩ් කරගමු. දැන් drag and drop කරලා හරි හදාගන්න. නැත්තම් browse එකේ අප්ලෝඩ් කරලා හරි. හරි. මේ විදියට මේ තුන ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතන this sample කියලා තියෙනවා. මෙතන subject කියන එකට දෙන්න. මෙතන animals. ගොඩක් අය animals වගේනේ ඉන්නේ. ඒක දෙන්න fine art t-shirt design.
t-shirt design මේවට කියන්නේ mascot logos කියලා mascot logos mascot කියලා කියන්නේ custom t-shirt කියලා මම දෙනවා හරි හරි ඒ වගේ තුනටම ඇඩ් කරගන්න ඕන business flyer මම මේකට එකක් විතරක් ඇඩ් කරගන්නවා ඔයාලට මේ වගේ එඩිටින් කරගන්න ඕන නම් මම පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා WhatsApp නම්බර් එක මම WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න සාධාරණ මුදලකට කරලා දෙන්න මේ වගේ වීඩියෝ ඇඩ් කරන්න පුළුවන් PDF ඇඩ් කරන්න පුළුවන් ඒවා ඉතින් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ මොකද ගිග් එක ගොඩක් කලාවට පෙන්නන්නේ ෆොටෝස් ටික විතරයි හරි අපි ඒක ඊට පස්සේ save and continue දෙමු මෙතන මේ ටික් එක දාගෙන save and continue දෙන්න. හරි. congratulations අපි ඒක කරගෙන ඉවරයි. මෙතන ඔයාලා ෆෝන් නම්බර් එක වෙරිෆිකේෂන් කරගන්න ඕන. මුලින්ම ෆෝන් නම්බර් එක වෙරිෆිකේෂන් කරලා ඊට පස්සේ ID එක වෙරිෆිකේෂන් කරගන්න ඕන අවුරුදු 18ට වැඩි කියලා 18ට අඩු කට්ටිය ඉන්නවනම් ඉතින් අවුලක් නෑ අම්මගේ හරි තාත්තගේ හරි identity එකක් අරන් ඒක මේව කරගන්න එහෙනම් මේක ඒ විදිහට ඇඩ් කරගෙන verify now බලන්න ඊට පස්සේ gig එක හැදිලා ඉවර වෙනවා gig එක අප්ලෝඩ් වෙනවා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මොනවද කරන්න තියෙන්නේ කියලා බලලා සුබ දවසක් හැමෝටම